Welcome to my Thari Vlogs YouTube channel. Please like and subscribe. යාළුවනේ කොහොමද ඉතින් ඔයාලට හැමෝම සතුටින් පරිස්සමින් ඉන්නවා නේද? මගේ කොණ්ඩෙට රීබෝන්ඩින් කරලා කලර් කරලා පුළුවන් තරම් වද දෙන කෙනෙක්නේ මම. ඉතින් ඒ වද දෙන කොණ්ඩෙට මං ආරක්ෂා කරගන්න ගෙදරදීම ඔයිල් එකක් හදනවා. ඉතින් මට හිතුණා අද මගේ ඔයිල් එක හදන නිසා ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. ඉතින් එන්න අපි යමු මුලින්ම තෙල් එක හදන්න ගන්නේ මොනවද? ඒවායේ ගුණ මොනවද කියලා බලන්න. මුරුංගා කොළ කියන්නේ අපේ කොණ්ඩෙට, අපේ සමට, අභ්‍යන්තර ශරීරයට හොඳ ඖෂධීය වටිනාකමක් තියෙන ශාකයක්. තට්ටේ තියෙන හිසක පවා හිසකෙස් වර්ධනය කරන්න පුළුවන් හැකියාවක් මේ මුරුංගා කොළවල තියෙනවා. හෙයා ෆොලිකල් උත්තේජනය කර දීමේ හැකියාවක් තියෙන නිසා ඔමේගා 3 විටමින් A, B සහ බයෝටින් අඩංගු නිසා ඉතාමත් ඉක්මනින් හිසකෙස් වැවීමේ හැකියාව මුරුංගා කොළවල තියෙනවා. කොහොඹ කොළ කියන්නේ විස බීජ නාශකයක්. ඒ වගේම ඉස්කබල වියලීමේ වැළැක්වීමේ හැකියාවක් තියෙනවා. වගේම ඉස්සොරි වලට හොඳ ප්‍රතිඵලයක් ලබා ගන්න මේ කොහොඹ ශාකයෙන් පුළුවන්. කරපිංචවල නිරෝගී කෙස් කලඹට අවශ්‍ය පෝෂණ රාශියක් තියෙන ශාකයක්. ඇමයිනෝ අම්ලය, බීටා කැරෝටින් හා ප්‍රෝටීන් බහුලව පවතින කරපිංච කෙස් අග පැලීම වළක්වනවා. ගොටුකොළ සහ පොල් තෙල් කියන්නේ හොඳ බලගතු සුසංයෝගයක්. ගොටුකොළවල ප්‍රෝටීන්, විටමින්, කැල්සියම්, ෆොස්ෆරස්, යකඩ හා කැරටින් අඩංගු වෙන ශාකයක්. ඉතින් මතක ශක්තිය වැඩි කරන ස්නායු ක්‍රියාකාරීත්වය වැඩි කිරීමේ හැකියාවක් තියෙනවා. ආතතිය අඩු කරගන්න උපකාරී වෙනවා. වගේම පීනස රෝගයටද ඉතාමත් හිතකර පලා වර්ගයක් තමයි මේ ගොටුකොළ කියන්නේ. මුකුණු වැන්න මගින් ඇස්වල පෙනීම වර්ධනය වගේම හිසකෙස් වර්ධනයට හැකියාවක් තියෙන, අකලට හිසකෙස් පැසීම වගේම හිසකෙස් ගැලවී යාම වළක්වාලීමේ හැකියාවක් තියෙන ශාකයක්. කෝමාරිකාවල ඇති එන්සයිම හිස් කබලේ මැරුණු සම අලුත් වැඩියා කර තෙතමනය රැක දෙනවා. වගේම හිස්සොරි පාලනය කර නිරෝගී බව රැක දෙනවා. පේර ගෙඩිවල වගේම පේර කොළවලත් විටමින් A, C සහ පොටෑසියම්, තන්තු සහ ලයිකොබින් යන පෝෂක සංඝටක අඩංගු වෙනවා. ශුද්ධ ජීවීන් නාශකයන් ලෙසද ක්‍රියා කරනවා. පේර කොළවල හිසකෙස් ගැලවී යාම පාලනය කිරීමේ හැකියාවක් තියෙනවා. වගේම හිසකෙස් වර්ධනය වීම වේගවත් කරමින් හිස්සොරි පාලනය කිරීමට හැකියාවක් තියෙනවා. පොකුරුවද දිගු ඝනකම් කෙස් වර්ධනයකට උපකාරී වෙනවා. විටමින් C සහ කැල්සියම් මේ පොකුරුවද මලයේ අන්තර්ගත වෙලා තියෙන නිසා හිසකෙස් වර්ධනය කිරීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම කොණ්ඩේ කැඩිලා ගැලවිලා යනවට, හිසකෙස් අකලට පැහෙනවට, වර්ධන වේගය අඩුවීමට විසඳුමක් විදිහට මේ පොකුරු වද මල ගන්න පුළුවන්. ඒ වගේම හිසට සිසිල් සුවයක් දැනෙන මලක්. උළුහාල් වල ඇති ප්‍රෝටීන් සහ නිකෝටිනික් අම්ලය හිසකෙස් ග්‍රන්ථි පෝෂණය කර වර්ධන වේගය වැඩි කරමින් හිසකෙස් වල මුල ශක්තිමත් කරලා දෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට මං ගන්න දේවල් ටික සෝදලා වතුර බේරෙන්න තියලා හීනියට කපාගෙන හදාගෙන පෙරාගත්තු තෙල් එකට එකතු කරගත්තා. මම මේ තෙල් එකට එකතු කරපු ඉන්ග්‍රේඩියන්ට්ස් වල පැහැය වෙනස් වුණාම ලිපෙන් අයින් කරලා නිවෙන්න හැරලා පිරිසිදු බෝතලයකට පෙරාගත්තා. තෙල් එකේ තිබුණ උළුහාල් ටිකක් තෝරලා බේරලා තෙල් එකට දැම්මා. ඉතින් මම මේ තෙල් ප්‍රමාණය ගත්තේ තැඹිලි පොල් ගෙඩි 2ක කිරි වලින්. ඉතින් මේ තෙල් එක මට මාස 2-3කට ඇති. ඉතින් අද වීඩියෝ එක ඉවරයි. ගිහින් එන්නම්. හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. Thanks for watching Thari Vlogs.